මෙතන පටන් ගන්න YouTube channel එකක්. ඉතින් මම මේකේ content විදිහට විවිධාකාර වූ දේවල් අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් story tellings, motivation speech, ඒ වගේම top 10 වගේ ගොඩාක් දේවල් ඔයාලා වෙනුවෙන්ම මම අරගෙන එනවා. ඉතින් වැඩි කතා වුණේ නැහැ. ඉතින් ඇත්තටම මට ඕනේ ඔයාලගෙන් මේකට ප්‍රතිචාර, මේකේ තියෙන හොඳ නරක ඒ වගේම අඩුපාඩු හැම දෙයක්ම මට කියන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් පෙන්වන්න, යාළුවන්ටත් එක බෙදා ගන්න. ඉතින් හැමදේම ඔයාලගෙන් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් කොහොමද යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම ඉතින් අද මම අරගෙන ආවේ අපි මේ ගොඩාක් දෙනා දැන් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ කවුද ඊළඟ පාප් වහන්සේ කියලා. ඉතින් සුදු සභාවට ඉතාමත් වැදගත් අවස්ථාවක් තමයි මේ ගත වී යන්නේ. ඉතින් අපි යම්කෝ දේවචනයේදී මේ ශුද්ධෝත්තම පදවිය, එහෙම නැත්නම් ශුද්ධෝත්තම පදවිය පේදුරුට ජේසු දානය කරන දෙයක්. ඉතින් පේදුරුට සුදු සභාවේ පාලනය උන්වහන්සේ දෙන දිව්‍යමය මොහොතක් තමයි ඒක මෙහෙම දෙයක්. උන්වහන්සේ පේදුරුට කියනවා, ඔබ පේදුරුය, මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නේ. මරණයේ බලයට වුවද එය කිසිදා පරාජය කළ නොහැකිය කියලා. ඉතින් යාළුවනේ, ඒකෙන් විදහා පාන්නේ සුදු සභාවේ තියෙන වැදගත්කම, සුදු සභාවේ තියෙන බලවත්කම, සුදු සභාවේ තියෙන දෙවියන් වහන්සේගේ ශරීරය, දෙවියන් වහන්සේගේ හදවත බදු කියන දේ. ඉතින් සුදු සභාවේ නායකයා පත් කරන්න දැන් සියලුම වැඩ කටයුතු සිදුවමින් පවතින්නේ. ඉතින් කාදිනල් තුමන්ලා බාහිර ලෝකෙන් මිදිලා යාඥාව තුල දෙවියන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මේ පදවියට කවුද ගැලපෙන්නේ? ඉතින් සුද්ධෝතම පාප් වහන්සේ කියනවා, මේ පාප් ධූරය කියන්නේ හරියට ලේසි පහසු දෙයක් නෙමෙයි. මේක උන්වහන්සේ සමාන කරන්නේ කුරුසයට. උන්වහන්සේ පාප් වහන්සේ වෙලා පළවෙනි මොහොතේදීම කාදිනල් වරුන්ට කියන්නේ ඔබලා වෙනුවෙන් මම යාඥා කරනවා, මොකද ඔබලා මාව කුරුසියට ගැවුවට. ඒ කියන්නේ උන්වහන්සේ කියන්නේ මේ පාප් ධූරය කියන්නේ ගොඩාක් අමාරු දෙයක්. ඒකෙදි උන්වහන්සේට විඳින්න වෙනවා විවිධාකාර වූ දුක්. ඉතින් අපේ බොහෝ දෙනා පළ කරන මත තමයි සමාජ මාධ්‍ය තුල අපේ කාදිනල්තුමා පාප් වහන්සේ බවට පත් වෙනවා නම් හොඳයි, ඒ වගේ යන මත. ඉතින් ඇත්තටම ඒ කාර්ය ඔබටවත් මටවත් අයිති කාර්යයක් නෙවෙයි. ඒ කාර්යය අයිති දෙවියන් වහන්සේට. කවුරු පාප් වහන්සේ වුණත්, අපේ රටේ වුණත් නොවුණත්, අපි ඒ ගැන කිසිම චකිතයක් තියා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ස්වාමීන් වහන්සේ ගන්නේ ඔබ කැමති දේවත් මා කැමති දේවත් නෙවෙයි, උන්වහන්සේ කැමති. ඉතින් උන්වහන්සේ ඒ කරන උන්වහන්සේගේ මෙහෙයවීම තුල තමයි කරන්නේ. ඉතින් උන්වහන්සේ හොඳ වහන්සේගෙන පත් කරන එක 100% තහවුරු. ඉතින් අපි හැමෝම දෙදෙම යාඥා කරමු, ස්වාමීනි, ඔබ වහන්සේ කැමති ඒ වහන්සේ අපිට පත් කරලා දෙන්න. උන්වහන්සේ අප වෙනුවෙන් කරන දේවල් වලට ඔබ වහන්සේට ස්තුතියි. ඉතින් හැම මොහොතේදීම යාඥාව තුලින් අපි උන්වහන්සේගේ ඉල්ලමු ඒ සුභ ආරංචිය ඉක්මනින් අපිට ලබා දෙන්න කියලා. ඉතින් අභිනව පාප් වහන්සේ පත් වුණාට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකට එමු. එතකම් ඔයාලා විශ්වාසයෙන් ඇදහිල්ලෙන් උන්වහන්සේට සවන් දෙමින් ජීවත් වෙන්න. ඔබලා හැමෝටම ජෙසුස් වීඩියෝ